යාළුවනේ අද මම යන්නේ මගේ පැල ටිකට යාරමිලා කම්ප්ලෙක්ස් පොහොරක දෙන්න. මේ තියෙන්නේ යාරමිලා කම්ප්ලෙක්ස් එක. අදට මගේ පැල ටිකට දවස් 54ක් වෙනවා. ඉතින් මේ දවස් 54 දී යාරමිලා කම්ප්ලෙක්ස් එක කොහොමද මම දෙන්නේ, කොච්චර ප්‍රමාණයක් දෙනවද කියලා මම මේ වීඩියෝ එකේදී කියනවා. මම පැල ටිකට යාරමිලා කම්ප්ලෙක්ස් දුන්නා දවස් 10 දී දුන්නා. දවස් 30 දී දුන්නා. ආයි දැන් දෙන්න යන්නේ දවස් 54. ඊළඟට පොහොර දෙද්දි යාරමිලා කම්ප්ලෙක්ස් එක නෙමෙයි දෙන්නේ. යාරමිලා ටාගට් එක දෙන. ඒ වගේම තව පොහොර එකක් දෙනවා. ඉතින් ඒව ගැන ඉස්සරහට මම වීඩියෝ එකක් ගේන්නම්. අද වීඩියෝ එකේදී බලමු යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක දවස් 54 දී පැලයකට කොහොමද දෙන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ පොට් එක වටේ සුද්ධ කරගෙන ඉන්න ඕනේ. තනකොළ මොන හරි තියෙනවා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කෝට්ටක් ගන්න ඕනේ. කෝට්ටක් අරගෙන පොට් එක වටේ, ඒ කියන්නේ පැලයට ටිකක් දුරින් මෙන්න මෙහෙම ලයින් එකක් ගහ ගන්නවා. ටිකක් හාරලා වගේ. මේකට තමයි අපි පොහොර ටික දාන්නේ. මේ විදිහට හාරගත්තා. ඊට පස්සේ ඉතින් යාරමිලා කම්ප්ලෙක්ස් එක දවස් 10 දී පැලයට දෙන්නේ ග්‍රෑම් 5යි. දවස් 30 දී ග්‍රෑම් 7ක් දෙනවා. දවස් 50 දී, කියන්නේ දවස් 54 දී දැන් මම දෙන්නේ පැල ටිකට යාරමිලා කම්ප්ලෙක්ස් එක. මේ කාලෙදී ග්‍රෑම් 10ක් දෙනවා. ඉතින් ග්‍රෑම් 10 මැනගන්න එක එක විදි යූස් කරනවා. ඉතින් මට ලේසි මේක මේ හැන්දේ මෙන්න මේ ප්‍රමාණය ග්‍රෑම් 10ක් තියෙනවා. ඉතින් මේ ප්‍රමාණයට අරගෙන පැලේ වටේට ඒ පොහොර එක මෙහෙම දාගන්න ඕනේ අපි අර ඇඳගත්තු ලයින් එක දිගේ. මේ විදිහට වටේට පොහොර ටික දාලා ඒ පොහොර ටික එහෙම්ම වහන්න ඕනේ. ඒ කෝටු කෑල්ලෙම අපිට එක කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට වහන්න ඕනේ. යාරමිලා කම්ප්ලෙක්ස් කියන්නේ කැට පොහොර එකක්. ඉතින් මේක දිය වෙන්න ටිකක් කල් යනවා. ඒ නිසා තමයි දවස් 10න් 30න් 50න් ඒ වගේ මේ පොහොර එක දෙන්නේ. අනිත් එක තමයි යාරමිලා කම්ප්ලෙක්ස් එකේ විශේෂත්වයක් තියෙනවා. දැන් මේ පොහොර එක වල පේන නැති මේක කැට පොහොර එකක්. ඉතින් මේක හැම කැට එකම එකම පෝෂණය තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට දෙන්නේ යාරමිලා කම්ප්ලෙක්ස් එක නෙමෙයි, ඊළඟට දෙන්නේ යාරමිලා ටාගට් එක. ඒක දවස් 70 දී වගේ දෙන්න ඕනේ. ඒක දෙන විදිහේ වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට එනවා. ඊළඟට පැලයට වතුර දාන්න ඕනේ. අපි පොර දාපු පොට් එකට අනිවාර්යෙන් එක කරන්න ඕනේ. අනිවාර්යෙන්ම වතුර දාන්න ඕනේ අපි යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක දාලා. ඉතින් මේ පොහොර එක උදේ වෙලාවක දාන්න ඕනේ. එතකොට මේ අපිට ගහට ඕන කරන වතුර ටිකක් දෙන්න පුළුවන් ඒකත් එක්කම. ඔය විදිහට තමයි දවස් 54 දී යාරමිලා කම්ප්ලෙක්ස් එක මම මගේ පැල ටිකට දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.